අයිබෝන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ ආදරයෙන් පිළිගන්නවා. ඔබ තවමත් මේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා bell icon එක click කරලා like කරලා share කරන්න. ඔබ මගේ පරණ වීඩියෝ විශේෂයෙන්ම මම අංක විද්‍යාවෙන් අද කතා කරන්නේ අංක 9 ගැන. ඔබ මේ අංක 9 කොහොමද ලබා ගන්න කියලා ඔබ මීට පෙර බලලා නැත්නම් මගේ අනිත් වීඩියෝ බලලා ඔබ අදහසක් ලබා ගන්න. මම පුංචි විස්තරයක් ඒ ගැනත් කතා කරන්න කැමතියි. ඔබ පුද්ගලික වසර අංක 9 හදාගන්නේ ඔබ උපන් මාසයට ඔබ උපන් දිනය එකතු කරලා ඒ දෙකට 2026 වසර එකතු කිරීමෙන් ඔබට පුද්ගලික වසරේ අංක 9 ලබා ගන්නට පුළුවන්. ඔබට මේ අංක 9 ලැබෙනවා නම් ඔබට ගිය වසරට වඩා මේ වසර සාර්ථක වසරක් ලෙස හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන අංක 9 කියන්නේ ජ්‍යොතිෂයට අනුව අඟහරුට අයිති අංකයක්. ඉතින් ඒ කියන්නේ කුජ ග්‍රහයාට අයිති අංකයක් හැටියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම 9 18 27 ඉපදුන අයට මේ පුද්ගලික වසර 9 නම් උන්ට ඉතාමත්ම සාර්ථක ජීවිතයක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඔබ මේ වසරේ කරන්නට බලාපොරොත්තු වෙන අලුත් දේවල් ආරම්භ කිරීමට වගේම ඒවා නිසි ආකාරයෙන් ඉදිරියට ගෙන යාමේ හැකියාව තියෙනවා. සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ගිය 2025 වසරේ තරම් සාර්ථක වුණේ නැත්නම් මේ වසරෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ කිසිම විටක පසුතැවෙන්න එපා. අනුන් කරපු දේ ගැන තරහා වෛරය ඇති කරගෙන කටයුතු කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔබ නොසිතූ කඩාවැටීම් වලට ලක් වෙන්න පුළුවන්. පරණ දේවල් නැවත නැවත සිහිපත් කිරීමෙන් වැළකී සිටීම තමයි ඊටාත්ම හොඳ. වෙච්ච දේ වුණා ඉදිරියට කරන්න ඕන දේ ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන ඉස්සරහට යන්න. ඔබට ඊටාත්ම ප්‍රබල ඥාන තත්ත්වයක් තියෙනවා. හොඳ බුද්ධියක් තියෙනවා. ඕනෑම දෙයක් බලාගෙන හිටියත් කිරීමේ හැකියාව මේ අංක 9ට තියෙනවා. ඒ නිසා ඔබ ඒ ගැන හිතලා ඔබගේ කටයුතු සැලසුම් කරන්න. එතකොට ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔබ විශේෂයෙන්ම හිතේ තබා ගන්න ඕන 9 18 27 යන දිනවල ඉපදිච්ච අය නම් ඔබ අන්‍යාය කරන දේවල් වලට තරහෙන් වෛරයෙන් සිටීමෙන් ඔබගේ ජීවිතය වගේම ඔබගේ කටයුතුද අසාර්ථක පසුබෑම් වලට ලක් වෙන්නට පුළුවන්. ඒ නිසා පරණ දේවල් නැවත නැවත සිහිපත් කරන්නේ නැතුව මේ මොහොතේ කල යුතු දේ පමණක් සිතන්න. එතකොට ඔබට බොහෝ ඵලදායී ප්‍රතිඵල ලැබෙනවා. සත්‍යයි. ඒ වගේම අධ්‍යාපනයට ඊ타ත්ම සොබයි. ඔබ වැඩිපුර අධ්‍යාපන කටයුතු වලදී පොතට පතට කැමැත්තක් නොදක්වන්න පුළුවන්. නමුත් ඔබ උත්සාහවන්ත වෙන්න ඕන. ඔබට ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ආත්මාර්ථකාමී වීමෙන් වැළකීලා අන් අයට උදව් කරන්න. ඔබ ඉගෙන ගන්න දරුවෙක් නම් තමන් දන්න දේ අන් අයට කියා දීමෙන් ඔබට හොඳ ධාරණ ශක්තියක් ඔබ තුල ඇති වෙනවා. ඒ වගේම ඔබ හැම දවසකම උදේ හවස තමන්ගේ ආගම සිහිපත් කරගෙන ඒ හා සමානව කටයුතු කරන්න. විශේෂයෙන්ම පොත්පත්වල වැඩවල යෙදෙන්නට පෙර තම ආගම සිහි කරමින් ආගමානුකූලව විනාඩි 10ක් හෝ යෙදීමෙන් පසුව තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන්න. විශේෂයෙන්ම මතක තබා ගන්න ඕන මේ වසර ප්‍රේම සම්බන්ධතා වලට ඊතරම් සුදුසු නැහැ. ඒවා ඇති කරගත්තොත් ඔබේ අධ්‍යාපනයේ පසුබෑම් ඇති වෙන්න පුළුවන්. වැඩිහිටියෙක් නම් අනවශ්‍ය සම්බන්ධතා ඇති කරගන්න යාමෙන් වළකින්න. එයින් ඔබගේ ජීවිතයට බොහෝ ගැටලු ඇති වෙලා කරගෙන යන වැඩ පවා අසාර්ථක තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න නැතුව Tamanට සුදුසු කෙනෙක් එකතු කරගත්තට වරදක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ යුතුයකම් ඉෂ්ට කරන කෙනෙක්. ඒ නිසා ඒවා නොපිරිහෙලා ඉටු කරන්න. ඒයින් ඔබට ඔබගේ අනාගතයට පාර නිසි ආකාරයෙන් සැදේවි. ඉතින්
නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අතර වෙන්නම්. තෙරුවන් සරණයි. ආයිබෝවන්.